මගේ නම චන්ද්‍රිකා දමයන්ති. මම ජීවත් වෙන්නේ මහවැලිගඟ ගලාබසින නාවලපිටිය නගරයේ. දෙමාපිය සහෝදර සහෝදරියන් සමග හැදුණු වැඩුණු මම පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළින් පස්සේ මම පරිගණකාංශයේ රැකියාවක් කළා. ඒ වෙද්දී යෝජනාවක් මත ජීවිතයේ සුන්දර සිහින දකිමින් විවාහ දේවීට ඇතුළු වුණා. ඒ සිහින බොඳ වුණා. නමුත් මට ලැබුණ උතුම්ම සම්පත මගේ රත්තරන් පුතා. පුතාට අවුරුදු 10ක් වෙද්දී මට ස්වාමියා හිමි වුණා. ඒ වන විට මට රැකියාවත් අහිමි වෙලා. මම හඬා වැටුණා. වැළපුණා. මගේ මේ රත්තරන් දරු පෙට්ටියත් එක්ක ජීවිතය ගොඩ නගා ගන්න උත්සාහ කළා. මට කොත්මලේ ගුවන්විදුලියේ සහන නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න ලැබුණා. හඬා වැටෙමින් තිබුණු මගේ ජීවිතයට ධෛර්යයක් උනේ මගේ පුතා. මගේ පුතා වෙනුවෙන් මා ජීවත් විය යුතුයි. අධ්‍යාපනය ලබා දිය යුතුයි. මාත් අහිමි වුණොත් පුතා මේ ලෝකේ තනි වෙයි. අසරණ වෙයි. මට හිතුණා. බාධක, කම්කටොළු, නිന്ദා, අපහාස, චෝදනා හැම දෙයක්ම මට එල්ල වුණා. ස්වාමියා හිමි වුණ මා වැනි අයට සමාජයෙන් ලැබෙන්නේ එවැනි දේ. ඒ අපේ සමාජයේ හැටි. මම කොහොම හරි මගේ ජීවිතයේ ඉදිරියට යන්නට, ජය ගන්නට අදිෂ්ඨාන කරගත්තා. සත්‍ය තේරුම් ගත්තා. කොත්මලේ ගුවන්විදුලියේ සහන නිවේදිකාවක් හා පෙරපාසල් ගුරුවරියක ලෙස වගේම ගුරු උපදේශිකාවක් ලෙසත් කටයුතු කරමින් මගේ ආර්ථිකය මම ගොඩනගා ගත්තා. දැන් මම හඬා වැටුණු ජීවිතෙන් සමුවරන් මගේ පුතත් එක්ක ඉතාමත් සතුටින් කාලය ගත කරනවා. මම ජීවිතේ දිනුවා. මගේ මේ කතාව ඔබටත් ජීවිතේ දිනන්න ආශිර්වාදයක් වේවා.